අද නම් මම මේ වීඩියෝ එක කරන්නේ ටිකක් අවුලෙන්. මොකද මගේ කිචන් එකේ අවසාන දවස අද මම හිතුවේ නෑ එච්චර ඉක්මනට මට කිචන් එකෙන් අයින් වෙලා වෙන තැනක වැඩ කරන්න සිද්ධ වෙයි කියලා. මොකද ඉතින් අපේ ජීවිතේ අරමුණු ටාගට්ස් වලට අපිට යන්න අර අපි ආස කරන දේවල් චුට්ටක් පැත්තකින් තියන්න වෙනවා. මොකද මමත් හරිම ආස යුනිෆෝම් එකක් තමයි කිචන් එකේ යුනිෆෝම් එක කියලා කියන්නේ. මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත තැනක්. මොකද මම ජපානයට ඇවිල්ලා ජපාන් ජාතිකයොත් එක්ක ඉස්සල්ලාම වැඩ කරපු ජොබ් එක තමයි මේක. මම කලින් වැඩ කරපු තැන කවදාවත් කියන්නේ ජපාන් ජාතිකයොත් එක්ක එකට මට වැඩ කරන්න වෙලා තිබ්බේ නැහැ. මගේ මේ දෙවෙනි ජොබ් එකේදීන් තමයි මම ජපාන් ජාතිකයොත් එක්ක මුල්ම වතාවට වැඩ කරේ. මට ලොකු බයක් තිබ්බා මෙයාලා මට කොහොම සලකයිද ඒ වගේ දේවල්. මොකද මම මුලින්ම එද්දි මෙතන ලංකාවේ කට්ටියත් එන රටක කිසිම කෙනෙක් හිටියේ නෑ. මම මුලින්ම හිතුවේ නෑ මට කිචන් එක වැඩ කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද මම ලංකාවෙන් එනකොටවත් ලංකාවෙත් මං කිචන් එක කොහෙවත් වැඩ කරලා එක්ස්පීරියන්ස් ඒ වගේ දේවල් කිසිම දෙයක් තිබුණේ නැහැ. හැබැයි මම ඒ කම්පැනියට මුල් වතාවටම ගිහිල්ලා මාර ලස්සනට කිචන් එකේ වගේම එයාලත් එක්ක මාර සමගියෙන් වැඩ කරා. ලංකාවේ ඉන්න අයටත් මං කියන්නේ ඔයාලා මාර ලකී. ඔයාලා කියන කම්පැනි ජපාන් ජාතිකයෝ විතරක් ඉන්නවනම් එයාලත් එක්ක වැඩ කරන්න අපිට හරි ලේසි. මම ඒක ඇත්තටම දැකපු දෙයක්. ඔය ෆොටෝ එකේ ඉන්නේ මම ඉස්සෙල්ලාම මං කම්පැනිට එනකොට මට හම්බෙච්ච කෙනා. මට ජපාන් හරියට කතා කරගන්නවත් බෑ. ඒ වුණාට මට එයා හැම දෙයක්ම මට කියලා දුන්නා. ගොඩක් අය කියනවා ජපානයේ ආච්චිලා සීයලත් එක්ක වැඩ කරන්න ටිකක් අමාරුයි කියලා. නෑ, එහෙම කවදාවත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. වයසක කට්ටියත් එක්ක වැඩ කරන්න අමාරු නැහැ. එයාලා විදියටම හිතලා වැඩ කරපුවාම ලේසියි. මොකද මගේ කම්පැනි එකේ අවුරුදු 20ක එක ළමයි හිටිය ඔන්න ඔය ළමයා විතරයි හිටියේ. ඉතින් ඔක්කොමලා ගොඩාක් වයසක කට්ටිය. ඒ වුණාට එයාලා ඔක්කොමලා හැමෝම කියන්නේ අනිත් අයට වඩා මට ගොඩක් ආදරෙයි. එයාලා කිචන් එකෙන් මං යනවා කියලා කිව්වමත් ගොඩක් දුක් වුණා. මොකද මං එයාලා හැමෝටම උදව් කරනවා. එයාලත් එක්ක සමගියෙන් වැඩ කරනවා. මට කියන්න තියෙන්නේ ඔයාලත් කවුරු හරි ජපානට ඇවිල්ලා වැඩ කරන්න හිතා ඉන්න කෙනෙක් නම් අනිත් කට්ටියත් එක්ක සමගියෙන් වැඩ කරන්න. එතකොට මේ අපේ වැඩ ටික කරගෙන යන්න ලේසියි ඇත්තටම. මං අද ඉඳලා ආයි කිචන් එකට යන්නේ නැහැ. මං වෙනුවට තවත් ළමෙක් එනවා. ලංකාවේ කෙනෙක් ඉන්නේ. එයාට හැබැයි ජපානයේ විතර එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්. එයා එනවා මම වෙනුවට එතන වැඩ කරන්න. මම ෆ්‍රන්ට් එකට යනවා වැඩ කරන්න අලුත් යුනිෆෝම් එකකින්. මං හිතන්නේ ගොඩක් වෙනස් වෙයි කරන්න තියෙන වැඩ. කමන්නේ මොකද මගේ ටාගට්ස් වලට මගේ අරමුණු වලට යන්න මං හිතනවා මේක මට මහ ලොකු පන්නරයක් වෙයි කියලා. මං අවසාන දවසෙත් වෙනද පුරුද්දට මගේ ඇඳුම ගලවලා ලෝකර් එක ළඟින් එල්ලනවා. හැබැයි මට අවසානයේ මතක් වෙනවා මේ මං ආයේ මේ යුනිෆෝම් එක අඳින්නේ නැහැනේ කියලා. මට ඇත්තටම හරි දුක හිතුණා මේ යුනිෆෝම් එක ගලවද්දි. අපි ආපහු අලුත් යුනිෆෝම් එකකින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම්. මතනේ ඔයාලගේ ජපාන් හීනය සැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.